පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27 දෙක යටතේ ගරු අනුර දිසානායක මැතිතුමා. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා. ගරු කතානායකතුමනි, මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද වන විට රට තුළ මතුවී ඇති ප්‍රධාන අවධානය යොමු කළ යුතු ප්‍රශ්න අතර එකක් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල. බිඳ වැටීම නිසා මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම දවසින් දවස බාලගිරි දෝෂයට ලක්ව ඇත. ලංකාවේ ජාතික අධ්‍යාපනයේ උපරිම ඵලය උපාධිධාරියෙකු බිහි කිරීමයි. එසේ බිහි කරනු ලබන උපාධිධාරීන්ට රැකියාවක් ලබා දීමට අද ආණ්ඩුවට නිවැරදි පැහැදිලි හා ස්ථීර වැඩපිළිවෙලක් නැති බව ආණ්ඩුව වරින් වර මේ සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ වලින් හා වෙනස් කිරීම් වලින් පැහැදිලිව පෙන්වන්නට තිබෙනවා. උපාධිධාරීන්ගේ ප්‍රශ්නය ආණ්ඩුවට හිස රදයක් වන තුරුම ආණ්ඩුව ඒ සඳහා මැදිහත් වෙන්නේ නැහැ. ඉතිහාසයේ අත්දැකීම් දෙස බලද්දී රැකියා ලබා දී තිබෙන්නේ 1999, 2005, 2012 ආදී වශයෙන් වසර ගණන් උපාධිධාරීන් මහපාරේ රස්තියාදු කරමින් පසුවයි. ඒත් එසේ වන්නේද උපාධිධාරීන් පාරට බැස අරගල කිරීමෙන් පසුවයි. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් උපාධිධාරියෙකු බිහි කිරීමට අවම වශයෙන් ලක්ෂ 10ක් 15ක් අතර මුදලක් ජනතා මුදල් වලින් මහ භාණ්ඩාගාරයේ විසින් වියදම් කරනු ලබනවා. නමුත් උපාධිධාරියෙකුගේ දැනුම ආයෝජනයක්සේ සලකා රට තුළ යොදාගත හැකි දියුණු මානව සම්පතක් උපාධිධාරීන් යොදා ගැනීම මෙතෙක් ආණ්ඩුව කටයුතු කරේ නැහැ. උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව අඛණ්ඩව ආණ්ඩුවට යෝජනා කරමින් තිබෙන්නේ මේ තත්ත්වය තුලයි. උපාධිධාරීන් අවසන් වරට රාජ්‍ය සේවය සඳහා බඳවා ගත්තේ 2012 මාර්තු මාසයේ 31. දිනට උපාධිය වළංගු උපාධිධාරීන් 2012 4:1 සිට මේ දක්වා විශ්වවිද්‍යාලයෙන් පිට වූ උපාධිධාරීන් රැකියා විරහිත පෝලිමේ සිටිනවා. පසුගිය වසර කිහිපය පුරා ඇති උද්ඝෝෂණ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවුම් ලැබුවා. සංවර්ධන නිලධාරීන් ලෙස උපාධිධාරීන් බදවා ගැනීමේ විෂයානුබද්ධ වගකීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පැවරී තිබුණත් කැබිනට් පත්‍ර අංක 17 ඇල ඉරක් 1356 ඇල ඉරක් 706 ඇල ඉරක් 0270 තීරණ අනුව 2017 8/6 වෙනි දින මාධ්‍ය මගින් පළ කළ නිවේදනයේ අනුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත රැකියා විරහිත උපාධිධාරීන් අයදුම්පත් 57000ක් ලැබී ඇති බව ජනමාධ්‍ය වාර්තා කළා. එම ප්‍රමාණය ලැබී තිබුණේ අයදුම් කිරීමේ වයස් සීමා වයස් 35 දක්වා වන හා 2016 12 31 වෙනි දිනට උපාධිය වළංගු පිරිසගෙනි. ලැබී තිබූ අයදුම්පත් ප්‍රමාණයෙන් 20000ක් තෝරා ගැනීම සඳහා ආණ්ඩුව 2018 4/16 වෙනි දින සිට 30 දක්වා සම්මුඛ පරීක්ෂණයක් දියත් කරනු ලැබුවා. එම පරීක්ෂණවලදී උපාධිධාරීන් දැඩි අපහසුතාවයකට අසාධාරණ ලක් කළ බව රට පුරා චෝදනා නැගී තිබුණා. ඒ අතර ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන දේශපාලන පක්ෂ මූලස්ථානවලදී වෙනම සම්මුඛ පරීක්ෂණ පවත්වා පක්ෂග්‍රාහී කණ්ඩායමක් සුදුසුකම් සහිත කණ්ඩායමක් නොවේ පක්ෂග්‍රාහී කණ්ඩායමක් තෝරාගෙන නාම ලේඛනය සකස් කළ බව කුරුණෑගල හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් ගණනාවකම උපාධිධාරීන්ගෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේ වුවත් 5000ක් බඳවා ගැනීම සඳහා යෝජනා වුවත් අද වෙන 20000ක් හෝ 5000ක් හෝ ඉතිරි පිරිසට කුමක් සිදුවන්නේද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ආණ්ඩුවෙන් උපාධිධාරීන්ට ලැබී නැහැ. මේ තත්ත්වයට ප්‍රහත ප්‍රශ්න වලට අදාළ අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙන මෙතයි බලාපොරොත්තු වෙනවා. 1 2016 12/31 දිනට උපාධිය වළංගු රැකියා විරහිත උපාධිධාරීන් ප්‍රමාණය 57000ක් ලෙස ප්‍රකාශ වී ඇත. 2017 2018 වසරවල පිරිස් එහි සඳහා ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙලක් තිබේද? ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්නේ කවදාද? බඳවා ගැනීම සඳහා ගන්නා ක්‍රමවේදය කුමක්ද? රැකියා ලබා දීමේදී ආණ්ඩුව පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා ඇති උපාධිධාරියෙකු අභ්‍යන්තර බාහිර ආදී වශයෙන් වෙන්කර සැලකීමට උත්සාහ කරන්නේද? බඳවා ගැනීමේදී බාහිර උපාධිධාරීන් ඉවත් කර ලබා තිබේද? බඳවා ගැනීම වයස් සීමාව 35 කිරීමේ හේතුව අසාධාරණ ලක්වන උපාධිධාරීන් සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? සංවර්ධනධාරී සේවා ව්‍යවස්ථාවේ බඳවා ගැනීම වයස් සීමාව සංශෝධනයට පියවර ගන්නවාද? දැනට සිටින සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දිය යුතු බවට ආණ්ඩුව එකඟ වන්නේද? එසේ එකඟ වන්නේ නම් දිනවකවානු සහිත කාලරාමුවක් ඉදිරිපත් කරන්න සමත් වන්නේද? උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තිය සැකසී බව ආණ්ඩුව පිළිගන්නේද කියලා ගරු කතානායකතුමනි ආණ්ඩුවෙන් දැනගන්න කැමැති. බොහොම ස්තුතියි ඔබතුමාට.